The student reads a book. Right. The student reads a book. මොකද ළමයි වාක්‍ය කියන්න බලන්න. ළමයි. The student මොකද ළමයි? reads a book. Right. මට මේකේ noun එක කියන්න කොහෙද කියලා nouns කියන්න බලන්න තියෙනේවා. කියන්න ළමයි. The student අනිත් එක මොකද්ද ළමයි? A book. දැන් අපි ඔන්න බලා ගන්න මේ nouns වලට මොකද්ද කරන්න යන්නේ? what ළමයි? මේවා තව දුරටත් මොකද කරන්න යන්නේ ළමයි? ලස්සන කරන්නයි යන්නේ. අපි ගමු ළමයි මුලින්ම the student. ළමයි the student දාන්න පුළුවන් මොකද්ද අපි? the තියෙනවනේ article එක. ඔයා දන්නවා එහෙනම් මෙතෙන්ට ආයේ මෙතනින් එහා පැත්තට මොකක්ද භාවිතා කරන්න පුළුවන්ද ළමයි? can we? ළමයි the එකෙන් එහා පැත්තට මුලට මොකද දාන්න පුළුවන්ද දැන්? මුලට බෑ. ස්ටුඩන්ට් එකයි the එකටයි කොතැනද ළමයි? මැදට දාගන්න පුළුවන්. කියන්න බලන්න එනම් මොන ස්ටුඩන්ට් ළමයි? කියන්න බෑ. ඉස්සෙල්ලා අපි ප්‍රී මොඩිෆයි එකක් දාගමු. මොන ස්ටුඩන්ට්ද? සරලව ගත්තොත් ළමයි. ස්කූල් ස්ටුඩන්ට් කියලා දාමු අපි. කියන්න බලන්න එන. ඔන්න මාත් එක කියන්න. කියන්න ළමයි. the කියන්න ළමයි පාසල් ශිෂ්‍යයා. School. The school student. ඔන්න දැන් ප්‍රී මොඩිෆයර්ස් ඉවරද ළමයි? කියන්න බලන්න. ප්‍රී මොඩිෆයි එක මොකද දෙන්න ළමයි මෙතනින් ඉවරයි. දැන් අපිට noun එකෙන් පිටිපස්සට දාන්න පුළුවන් මොනවද එමායා? ළමයි. which one thumbs are? කියන්න බලන්න. post modifiers දාමු. කියන්න බලන්න එන. The school student. ඉතින් මොකද වෙලා තියෙන්නේ? දැන් ඔයාලා කියන්න එක. who ගන්න පුළුවන්. whose ගන්න පුළුවන්. අපි who දාලා ලියමු. කියන්න බලන්න. The school student. ඉතින් who අපි කියමු ලොකු ගහක් යට වාඩි වෙලා ඉන්න. කොහොමද ළමයි? The school student who is නැත්නම් මේව දාමු ළමයි. බස් එකක් එනකල් වාඩි වෙලා ඉන්න. කොහොමද කියන්නේ? The school student who is what ළමයි? බලාගෙන ඉන්න නම් මොකද ළමයි? waiting මොකක් වෙනකල්ද ළමයි? waiting for what? bus. දැන් ළමයි හොඳට බලාගන්න ස්ටුඩන්ට් එකට ගත්තට පස්සේ ස්ටුඩන්ට් එකෙන් රිලටිව් ක්ලෝස් එකක් ගත්තා. ඔයා හෙල්ලෙන්නත් ඔයා බලන් ඉන්න මේ කියන එක දිහා. no හෙල්ලුම් පොල් මැල්ලුම් සීන් එකක් තියෙනවා. who's waiting for a bus. දැන් ආයේ noun එකක් හම්බුණා. මොකද්ද ළමයි? කියන්න. ළමයි Bus. බස්. අපිට බැරිද බස් එකටත් එකක් දෙන්න? නිකමට හිතා. ආදොල්නෙත් පුළුවන්. right? The school student who's waiting for a bus. අපි කියමු ළමයි බස් ඉස්කෝලෙන් පස්සේ එන මොකක්ද ළමයි කවුරු ගැනද කතා කරන්නේ? ස්කූල් ස්ටුඩන්ට් බස් එක ගැනද ළමයි කතා කරන්නේ? දැන් කතා කරන්න යන්නේ. ළමයි බස් එකම බලන් ඉන්න. The school student who's waiting for a bus. මොකද ළමයි දාන්නේ බස් එකට එහෙනම්? ළමයි which what ළමයි? which runs ඉස්කෝලේට පස්සේ කියන්න. which runs after the school. After the school. මේ ඔක්කොටම ළමයි දාන්නේ මොකද්ද අපි? which one? එක කමාවක්. The school student who's waiting for a bus which runs after the school ගන්නවා verb එක. මොකද්ද ළමයි? කියන්න බලන්න. ළමයි කියන්නලා. reads. ඕනනම් අපිට දැන් verb එකත් modify කරන්න පුළුවන්. verbs modify කරන්න මොනවද දාන්නේ ළමයි? verb එකක් විශේෂණය කරන්න මොනවද දාලාද? ක්‍රියා විශේෂණ. අගට මොනවද? ly දාන්න පුළුවන්. අපි දැන් ඒක තාම ඉගෙන ගත්තේ නැහැ. ඔහොම තියමු. reads what ළමයි? මොන book එකක්ද ළමයි? අපිට බැරිද මේ noun එකට කලින් එකක් මගේ ළමයි දාන්න? බැරිද? කියන්නලා. පුළුවන්. ළමයි ප්‍රයෝජනවත් පොතක් මොකද්ද ළමයි? කියන්නලා.
useful what ළමයි book අන්න noun එකක් හම්බුණා මොකද්ද noun එක ළමයි which one book එහෙනම් book එකටත් විශේෂණයක් දාමු අපි a useful book මොකද කියන්නේ ළමයි book එක අනිවාර්යෙන් book එක ගැන කියනවා මොකක්ද දාන්න ළමයි useful book කියන්නලා අපි දාමු ළමයි useful book one now මොකද්ද ළමයි එක්ක which නැත්තම් මොකද්ද that අපි කියනවා ළමයි නම් දරපු useful book that එක ඕනෙත් නෑ නම ඇති නමැති ඔන්න ගන්නවා අපි නම් ඇති නම සඳහන් වී ඇති ළමයි නම් කරනවට කියන්නේ name එක අපි ගන්නවා ළමයි verb එකක් නේ එහෙනම් verb එකක් කොහොමද මේ book එකට ළමයි එන්නේ adjective විදිහට මතක් කරන් මොන verb එකද ගන්නෙ නම් ඒ verb එකට අදාළ ing ද past participle එකද past participle very good useful book Past මොකද ළමයි නම් දරා ඇති නම් which one named මොකද name කරලා තියෙන ළමයි අපි දාමු how to නමක් නේ ඕනේ ළමයි කියන්නලා how to study හොඳින් what ළමයි well a book named how to study well මොකක්ද දාන්න ළමයි a useful book named how to study well කොහෙද ළමයි මේ ළමයි මේක කියවමින් ඉන්නේ ළමයි at the ඇත්ත ළමයි මේ හෝල්ට් එකේ බංකුවක කොහොමද දාන්න ළමයි on what ළමයි on a bench at the කොහෙද ළමයි on a bench කියන්නලා at the මොන හෝල්ට් එකද ළමයි bus hall අප්පා තව noun එකක් මොකද්ද දම්සර which one ළමයි bus So- hall අපි bus hall එක දාමු බස් වලට දාමු ළමයි ගිය අවුරුද්දේ ඉදි කරන ලද මොකද්ද verb එක build එකේ මොකක්ද Past participle. past participle කියන්න ඔයාලා the bus salt මොකද ළමයි built by the built ගිය අවුරුද්දේ නම් last year Last year. කවුරු විසින්ද ළමයි අමාත්‍යංශවරයා විසින් අමාත්‍යවරයා කවුරුන් දන්නේ by the කවුද ළමයි by the අමාත්‍යවරයා නම් කියන්නලා Minister. මිනිස්ටර් අපේ පළාතේ ඉන්නව ඒරියා ඉන්නව ඒරියා කියන මේ මිනිස්ටර්ට මොකද්ද ළමයි ඒ නවුන් එකටත් මොකද්ද ගත්තේ ඉන්නව ඒරියා in Actually. Ini. prepositional what place phrases මොකද්ද දුන්න වාක්‍ය the student reads a Book.